තෙරුවන් සරණයි. අප සැබවින්ම ජීවත් වන්නේ අතීතයේය. එනම් මනෝලෝකයකය. මෙම දේශනයේ ඉදිරියේදී ඇසේ හටගන්නා සිත ලෙස කියූ කල එය චක්කු විඤ්ඤාණය ලෙසද, හිතන සිත කියූ කල එය මනෝවිඤ්ඤාණය ලෙසද, මනෝවිඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයන් ගත් කල විඳීම, හඳුනා ගැනීම, චේතනා පහළ කිරීම හා මේ සියල්ල දැන ගැනීම යන දෑ ඇතුළත්ය. මෝඩකම යන්න මෝහය ලෙසද සලකන්න. දැන් අපි අපේ ඇස් දෙක වසාගමු. වසාගෙන ඔබේ වත්තේ ඇති ඔබ වඩාත් කැමතිම ගසක් ගැන මතක් කරන්න. ඔබ ඒ ගස අන්තිමට දැක්ක දිනේදී හිතේ තැන්පත් වූ රූපයේ ඡායාව චිත්තජ රූපයක් ලෙස මතක් වනු ඇත. මෙම චිත්තජ රූපය අපට ඇල්ලිය හැකිද? බෑ නේද? මන්දය මනසේ හටගත් සිතුවිල්ලක් නිසාවෙනි. අපි එම ගස ගැන යමක් සිතන්නේ ඔබ කලින් දිනක දැකපු ගහේ චිත්තජ රූපය මතක් කරගෙනමය. මේ මොහොතේ චිත්තජ රූපය මනසට ගත්තේ අතීත දත්ත මතක් කරගෙන නේද? එයින් අදහස් කරන්නේ හිතීම යනු අතීතයට සිත යැවීමකි. දැන් අපි එම ගස ඉදිරියට ගිය විට වන දේ බලමු. අපි එම ගස දිහා බලනා විට ගසේ ප්‍රතිබිම්බය ඇවිත් මසසේ පතිත වේ. මසසට වැටුණු රූපේ ඡායාව, රූප සංඥාව අරමුණු කරගෙන ඇසේ හටගන්නා සිත හටගනී. මෙම ක්‍රියාවලිය අපගේ පාලනයකින් තොරව වන පෙර කර්මයක විපාකයක් ලෙස ලද දෙයකි. එනම් මසසක් ලැබීමත් ඇසේ සිත් පහළ වීමත්ය. මේ ඇසේ හටගන්නා සිතේ බාහිර වර්ණ රූපය ගැන කිසිම තොරතුරක් නැත. එනම් වර්ණ රූපය කළුද සුදුද, උසද කොටද, දිගද පළලද, ළඟද දුරද යන කිසිම தත්ත්වයක් අන්තර්ගත වී නැත. නමුත් මින් එහාට මනසේ ක්‍රියාව සිදුවන්නේ අප තුළ පවත්නා මෝඩකම නිසාය. අපගේ මෝඩකම නිසා ස්පර්ශය හේතු කරගෙන මෙම ඇසේ හටගන්නා හිත අරමුණු කරගෙන එය නිරුද්ධ වෙනවා සමගම එක විට හිතන හිත හටගනී. මින් ඉදිරියට අපේ මෝඩකම නිසා අපි කරන්නේ රූපේ ඡායාවට නැතහොත් රූප සංඥාවට අදාළ පෙර මතකයන් අවදි කර ගැනීමත් තහවුරු කර ගැනීමත්ය. එවිට මේ රූප සංඥාවට ගැලපුණු පෙර සිතේ තැම්පත් කරගත් චිත්තද රූපයක් ඊට අදාළ අපගේ පෞද්ගලික මතකයනුත් අවදි වනු ඇත. මෙතනින් එහාට අප ගණන්දිනු කරන්නේ බාහිර රූපයේ සමග නොව රූප සංඥාව මත මනසේ ගොඩනැගුණු චිත්තජ රූපයේ සමගය. එනම් මනෝලෝකයකය. කිසි දිනක අප බාහිරයේ ඇති සැබෑ වර්ණ රූපය දැක නැත. සෑම සිතක්ම එනම් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හටගන්නේ ප්‍රසාදයේ හටගන්නා බාහිර රූපයේ රූප සංඥාව උපයෝගී කරගෙනය. දැන් මේ ඔබේ මසසට වැටුණු රූපයේ ඡායාව මත හටගත් චිත්තජ රූපය ඔබට ඇල්ලිය හැකිද? බෑ නේද? මන්දය සිතුවිල්ලක් වන නිසාවෙනි. මේයින් අපට ගම්මේ වන්නේ අප රූපයේ ඉදිරියේ ඇස් අරගෙන හිටියත්, ඇස් වහගෙන හිටියත් අවසානයේදී වී ඇත්තේ චිත්තජ රූපයක් සමග ගනුදෙනු කිරීමකි. මනෝලෝකයක සිරවීමකි. අතීතයේ කල්ගත කිරීමකි. අප කතා කරන්නේ හිත හිතාය. අත එසවීම, ඇවිදීම, ඇඳීම, සිනාසීම යනාදී සෑම ක්‍රියාවක්ම කරන්නේ අප හිතීමෙන් අනතුරුය. මනස විසින් ක්‍රියාව කිරීමට අනකිරීමක් කරයි. ඉන්පසු ඒ අනුව ක්‍රියා කරයි. යමක් දුටු, ඇසූ, වින්ද සැනින් මුලින්ම ඒ කුමක්ද යන්න වග සිතයි. මනෝපුබ්බංගමා ධම්මා. මනස සැමට ප්‍රමුඛ වේ යන්නෙන් කියවෙන්නේ එයමයි. මෙය වන්නේ අවිද්‍යාව මුල් කරගෙනය. ඒ නිසා අපට සෑම විටම සිතන්න බාහිරින් ඇති දෙයක් හමුවන අතර සිතනා මමද මේ පැත්තේ සිටිනා බවට හැඟියයි. අපි සසර සැරිසරන්නේ ඒ හේතුව නිසාය. පච්චුප්පන්න මොහොතට අවදිවීමක් සිදු නොවේ. අපි ප්‍රමාද වීය. තෙරුවන් සරණයි.